කොහොමද යාළුවනේ? ඉතින් ගොඩක් කල්ට පස්සේ හම්බුණා කියලා නම් හිතන්න එපා. සති දෙකට කලින් තමයි මම ඔයාලා බලන්න ආවා. හරිද? ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක පොඩි මල්ලියා හින්දා. ඉතින් මං කල්පනා කරලා හිටියා මොකද්ද YouTube එකට දාන්න ඕන කියලානේ ඉතින් අද මට හම්බුණා සුපිරි වීඩියෝ එකක්. ඉතින් අපි පොඩි කෑමක් හදන්න යන්නේ. ඉතින් යාළුවනේ ඒක දැන් කියලා වැඩක් නැහැනේ. අපි හදන වෙලේ මොකද්ද කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට subscribe කරන්න ඕන. ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. නිකන් තියෙන subscribe button එකනේ. ඕක නිකන් ඔබලා දාන්න. පිටි කිලෝ ගෑන් දෙකක් ඔක්කොම අපි ගත්තනේ සල්ලි දීලා. ඉතින් ඕක ඔච්චර දෙයක් නෙමෙයි subscribe button එක ඔබනවා. හොඳයි. අනිවාර්යෙන් ඔබන්න. ඉතින් කොහමද යාළුවනේ මට සමාවෙන්න ඕන. මට පොඩි දෙයක් කියන්න බැරි වුණා. ඉතින් යාළුවනේ මම කිව්වනේ මේ රෙසිපි එක හදන්නේ අපේ මල්ලියා හින්දා කියලා. ඉතින් මේකේ හේතුව තමයි අපේ මල්ලි හැමදාම අම්මව කරදර කරනවානේ. මට ගුලාබ් ජාමුන් ඕන. ඉතින් ඔයාලා කෑලා ඉතින් නිකන් ඉතින් යාළුවනේ බකට් එකම දාගන්න තමයි තියෙන්නේ. ඒ තරම් අහට තමයි තියෙන්නේ ගුලාබ් ජාමුන් හදන්නේ. ඉතින් පොඩ්ඩක් ඩාම් ඩූම් වෙනවා සමහර ආයෙත් ඉතින් හරියට බලලා හැදුවොත් ඒක හරියනවා. ඉතින් මේ කදරි ඉවස ගන්න බැරුව තමයි මේ ගුලාබ් ජාමුන් අද හදන්නේ. ඉතින් අපි යමු අපේ වීඩියෝ එක. ඔන්න ඉතින් අපේ අම්මා පටන් ගත්තා ගුලාබ් ජාමුන් හදන්න. ගෙදර තියෙන බඩු වලින් විතරයි මේ ගුලාබ් ජාමුන් හදන්නේ. මම ටක් ගාලා කියන්නම් මොකද්ද දාන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම බටර් එක්ස්ට්‍රා මොන හරි එකක් මෙඩෝලි උත්තාවුලන්නේ. අපි යාළුවනේ ඉතින් මෙස්ට්‍රා දාන්නේ. තෙල් වලට බටර් ටිකක් දාලා පොඩ්ඩක් කලවම් කරලා ඒකට පාන් පිටි එකතු කරලා අන්වන් පාට වෙනකන් ඒක හැඳියුවා. යාළුවනේ ගුලාබ් ජාමුන් එක එක්කෙනා එක එක විදිහට වෙනස් විදිහට හදනවා. ඉතින් අපේ අම්මා දාන්නේ පාන් පිටි, සමහර අය කිරි පිටි දානවා. ගෙදර තියෙන බඩු වලින් රසට ගුලාබ් ජාමුන් හදන එක අම්මගේ ප්ලෑන් එකක්. ඔන්න ඉතින් පිටි වලට රන්වන් පාටක් ආවා. ඊට පස්සේ අම්මා පිටිවල තිබුණු කැට හැන්දෙන් අනලා කැඩුවා. ඊට පස්සේ අම්මා පිටිවලට ආප්පසෝඩ සුට්ටයි ලුණුයි දැම්මා. ඒක මන් දැක්කා. ඊට පස්සේ අතින් පිටි ටික කලවම් කරා. ගොඩාක් කට්ටිය කිරි වලින් තමයි මේ පිටි ටික අනාගන්නේ. අපි ගාව තිබුණේ පිටිකිරි. ඉතින් අපි අනාගන්නේ පිටිකිරි වලින්. ඊට පස්සේ පිටිවලට චුට්ට කිරි දාලා අපේ අම්මා අනන්න පටන් ගත්තා. ඔන්න දැන් ඔයාලට පේනවනේ අනන හැටි. යාළුවනේ ඔයාලා try කරලා බලන්න. මේක ගොඩාක් easy. අපි හිතන් හිටියේ ගුලාබ් ජාමුන් හදනවා ගොඩාක් අමාරු කියලා. බලද්දී ඉතින් ලේසිනේ. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න ඕන. මේ පිටි ටික හાર્ඩ් නැතුව soft එකට තමයි අනා ගන්න ඕනේ. එතකොට තමයි ගුලාබ් ජාමුන් soft වෙනවලු. අම්මා කිව්වා. අතට ඇලෙනවනේ ඉතින්. බටර් ටිකක් දාලා විනාඩි 5කට වහලා තිබ්බා. විනාඩි 5කට පස්සේ තියෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ වීදුරු බෝල වගේ පොඩි ගුලි හදාගන්න තමයි තියෙන්නේ. දැක්කනේ ඉතින් ලස්සනට ගුලි හදාගන්නයි තියෙන්නේ. ගුලාබ් ජාමුන් එකේ තියෙන රහ පැණිනේ. ඉතින් අපි ඒකත් හදාගමුකෝ. සීනි කෝප්පයකට වතුර කෝප්ප එකයිලු. ඊට පස්සේ කලවම් කරලා අතින් ඇලෙන තත්ත්ව වෙනකන් කලවම් කරන්න ඕනලු. ඒක තමයි පැණි පදම. ඊට පස්සේ ඒක පැත්තකට තියලා අපි ගුලාබ් ජාමුන් එක බැඳගමු.
ඊට පස්සේ අම්මා ගුලාබ් ජාමුන් එක ෆ්‍රයි කරන්න යූස් කරේ පොල් තෙල්. පොල් තෙල් ගොඩාක් රත් වෙන්න හොඳ නැහැලු. රත් වෙන අඩුවෙන් තමයි මේක බදින්න ඕනේ. නැත්තම් ඉතින් කර වෙනා. දැක්කනේ ඉතින් අපි ලස්සනට කරන හැටි. ඔන්න රන්වන් පාටට අපේ ගුලාබ් ජාමුන් ආවා. ඒක අරන් අපි හදාගත්ත පැණි එකට දාන්න ඕන. අම්මා පැණි එකට ගුලාබ් ජාමුන් දාලා ඒක පැයක් විතර වහලා තිබ්බා. පැයකට පස්සේ දැක්කද යාළුවනේ පෙනුම වගේම රහත් තියෙනවනේ ඉතින්. හොඳයි. දැන් මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් ප්‍රයෝජන වෙයි කියලා මං හිතනවා. මොකද කියනවනම් මේ ගුලාබ් ජාම් එක කඩෙන් අනතර ගොඩාක්ම රහයි. යාළුවනේ ඔයාලට ඕන නම් මේක ෂෙයා කරන්න ගොඩක් දෙනෙකුට. ඔයාලට ඉතින් මේ රෙසිපි එක අනිවාර්යෙන් ගෙදර හදලා බලන්න ඕන. යාළුවනේ ආයෙත් මන් තවත් වීඩියෝකින් හමු වෙන්නම්. ඔයාලා තවත් වීඩියෝ හමු වෙන්න ඕන නම් පහළ තියෙන subscribe button එක ඔබලා දාන්න. එච්චරයි. bye bye.